මොකක්ද මේ අඩු වයසින් ගැබ් ගැනීම කියන්නේ? ඇත්තටම ගැහැණු දරුවෙකු අවුරුදු 20ට පෙර ගර්භණී භාවයට පත්වීම තමා අඩු වයසින් ගැබ් ගැනීම කියන්නේ. ඉතින් මේ අඩු වයසින්, ඒ කියන්නේ අවුරුදු 20ට පෙර ගැබ් ගත්තොත් එම දරුවා සතුටින් දින්නේ නැහැ. කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම ගිනි කබලක් මැද තමා ඒ දරුවා ඉන්නේ. මොකද දරුවෙකුට දරුවෙක් හම්බ වෙන්න යන්නේ. ඉතින් මේක සාර්ථක ජීවිතයක් නෙමේ. ඒ හින්දා ඇත්තෙන්ම අපි මේ අඩු වයසින් ගැබ් ගැනීම කියන එක තුරන් කළ යුතුමයි. ඒක සිද්ධ වෙන එක අපි වළකන්න ඕන. ඉතින් අපි බලමු මේ අඩු වයසින් ගැබ් ගැනීමට හේතු වෙන කරුණු ටික. ඒ හේතුත් එක්ක අපි කතා කරමු මේක වළක්වා ගන්නේ කොහොමද කියන එක. අඩු වයසින් විවාහ වෙනවා. ඒ කියන්නේ මොනවා හරි යම් හේතු මත අඩු වයසින් විවාහ වීමට සිද්ධ වෙනවා කියලා කියමුකෝ අපි. ඇත්තට මේක නිර්දේශ කරන්නේ නැහැ. නමුත් ලංකාවේ එහෙම වෙනවා. ඉතින් එහෙම වුණොත් ඇත්තටම අපිට මේ උපත් පාලන ගැන මේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් නේද? එතකොට එම දරුවා ගැබ් ගැනීම අපිට වළක්වා ගන්න පුළුවන්. එතකොට ඊළඟ එක තමයි විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම. ඉතින් අපි දරුවන්ට ලිංගික අධ්‍යාපනය කියන දේ. ඉතින් මෙතන ඇත්තටම ලිංගික අධ්‍යාපනයේ අඩුකමක් වෙනවා. එතකොට අපි ලිංගික අධ්‍යාපනය දරුවන්ට කියලා දුන්නොත් අපිට මේ විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම ඇත්තටම අඩු කරගන්න පුළුවන්. මොකද එතකොට දරුවෝ දන්නවා අපි මේ එකතු වුණොත් දරුවෙක් හම්බ වෙනවා කියන එක දන්නවා. අද ළමයි බොහෝමයක් එහෙම එකතු වෙන්නේ ඇත්තටම ගැබ් ගැනීමක් සිදු වෙනවද නැද්ද කියන එකවත් ගැන දැනුවත් භාවයක් නැතුව. එතකොට අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඇත්තටම අද සමහර දරුවෝ දන්නේ නැහැ මේක ස්ත්‍රීලිංග ප්‍රජනක පද්ධතිය, මේක පුරුෂලිංග ප්‍රජනක පද්ධතිය, මේකෙන් වෙන්නේ මේ දේ, මේකෙන් වෙන්නේ මේ දේ කියන එකවත් අපි දරුවන්ට ඇත්තටම දැනුවත් භාවයක් නැහැ. ඉතින් අපි ඇත්තටම ළමයිට චූටි ළමයෙක්ට ඇත්තටම ඉපදෙද්දී අපි අකුරු දැනගෙන නැහැ නේද? අපි මුල ඉඳන් අයන්න අපි කියලා දුන්නාම ඒ දරුවා ටිකක් ලොකු වෙද්දී අකුර දැක්ක ගමන් ඒ දරුවට පටස් ගාලා මතක් වෙනවා මෙන්න අයන්න කියලා. හැබැයි ලිංගික අධ්‍යාපනය අපි දරුවන්ගෙන් අයින් කරනවා නේද? අපි අංගනවා. ඇත්තටම පත්තරයක තිබ්බත් අපි ඒ පත්තරේ අයින් කරලා දානවා නේද? හෑන්ඩ්බිල් එකක් තිබ්බා කියන්නකෝ. එහෙම තිබ්බත් අපි ඉක්මනට හංගනවා. මොකද ළමයි දකින්න හොඳ නෑවුවා. ඇත්තටම ඒ වැරද්ද නිසාම දරුවෙක් ගැබ් ගැනීමට හේතුවක් වෙනවා. ඒ හින්දා අපි දරුවන්ට ලිංගික අධ්‍යාපනය කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ලිංගික අතවරට ලක් වෙනවා නේද දරුවෝ? ඉතින් ලිංගික අතවරට ලක්වීමේදී මෙතන තව එක් කාරණයක් ගොනු වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙමාපියන් සමග සම්බන්ධතාවය අඩු. ඒ කියන්නේ දරුවෙක් අතවර වෙන්න හේතුවක් වෙනවා දෙමාපියන් එක්ක සම්බන්ධතාවය ගිලී යාම. මම එක උදාහරණයක් ගන්නම්. ඇත්තටම එක කේස් එකක් අපිට එනවා. දරුවෙක් මේ දරුවා අතවරයකට ලක් වෙනවා. හැබැයි මේ දරුවා ගෙදර ඇවිල්ලා කියන්නේ නැහැ. මේ දරුවා මානසික පීඩනයකින් ඉන්නේ. මේ දරුවා ඉගෙන ගන්න. ඉස්කෝල ටික හරියට කරන්න. හැබැයි ඇය අම්මටවත් තාත්තටවත් ඇගේ සොහොයුරියටවත් මේ ගැන කියන්නේ නැහැ. හැබැයි මාස 4ක් යනකොට වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වෙනවා මේ දරුවා ගැබ් ගැනීමකට ලක් වෙලා කියලා. ඉතින් ඒ වෙලාවෙත් ගෙදර අම්මා අප්පච්චි සහෝදරී බැන්නේ මොකද්ද? ප්‍රේම සම්බන්ධතාවයක් පටන් අරගෙන කොහේ හරි යන්න නැති කියලා. ඇත්තින් අපි කතා බහ කළා බලද්දී ඇත්තට මේ දරුවට ලොකු අසාධාරණයක් වෙලා තිබ්බේ. ඒ දරුවගේ මාමා විසින් ඒ දරුවා අතවරයට ලක් වෙනවා. ඉතින් ඇයට ගෙදර ඇවිල්ලා කියාගන්න කෙනෙක් නැහැ. මොකද බණී කියලා බයයි. ඒ හින්දා එම දරුවා ඒ ගැන කියන්නේ. ඉතින් ඒ වෙච්ච අසාධාරණයට ඒ දරුවා තවත් දරුවෙකුට අම්මා කෙනෙක් වෙනවා නේද? ඉතින් ඇත්තටම දෙමාපියන් වශයෙන් අපි දරුවන්ට ඉතාමත් සමීප විය යුතුයි. එතකොට එම දරුවෝ අපිට ඇවිල්ලා කියනවා මෙහෙම වුණා කියලා. ඇත්තටම අද මේ සමාජයේ ඉන්නකොට අපිට තේරෙනවා දෙමාපියන් වැඩිය සමහර වෙලාවට පෞසෞඛ්‍ය සේවා නිලධාරිනිය දරුවන්ට සමීපයි. ඇත්තට මේ දරුවෝ ඇවිල්ලා කියනවා මිස් මෙහෙමයි, මිස් ඇන්ටි මෙහෙමයි කියලා. ඉතින් අන්න ඒ විදිහට දෙමාපියන්නුත් දරුවන්ට ලං විය යුතුමයි. ඊට පස්සේ අසාර්ථක විවාහ ජීවිත ගත කරන දෙමාපියන්ගේ දරුවන්ට
ඒ කියන්නේ හැමදාම රණ්ඩු වෙනවා කියන්නකො මේ දරුවන්ට එකම දේ දැකලා රණ්ඩු වෙන එක දැකලා මේ දරුවන්ට ජීවිතෙත් එපා වෙලා තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක මේ දරුවෝ කවුරු හරි එක්ක කුඩුකාරයෙක් එක්ක ගංජාකාරයෙක් කොහේ හරි යන මිනිස්සෙක් කතා කරොත් මේ දරුවෝ නිදහස සතුට සැනසීම හොයාගෙන ඒ පැත්තට අනිවාර්යෙන් නැඹුරු වෙනවා. ඉතින් ඔබේ දරුවා ඉදිරියේ දෙමාපියන් වශයෙන් අම්මා අප්පච්චි වශයෙන් කවදාවත් රණ්ඩු වෙන්න එපා. එතකොට මේ දරුවෝ අපෙන් ඈතට යනවා. ඈතට ගියාට පස්සේ අපි අඬලා කරලා වැඩක් නැහැ. අපි ළඟ ඉද්දි දරුවෝ අපි පරිස්සම් කරගන්න ඕන. ඉතින් ඇත්තටම මේ අඩු වයසින් ගැබ් ගැනීම මගින් දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා. දරුවෝ සතුටින් නෙමෙයි ඉන්නේ. මොකද දරුවේ තවත් දරුවෙක්ට අම්මා කෙනෙක් වෙන්න යන ගමනක් මේක. ඒ හින්දා එහෙම කරන්න එපා. ලාංකිකයෝ හැටියට අපි අඩු වයසින් ගැබ් ගැනීම අනිවාර්යයෙන්ම වළක ගන්න ඕන. ඉතින් මගේ දෙමාපියනි ආදරණීය අම්මා අප්පච්චි ඔබගේ වගකීම මෙයයි.